හරි. අයබන් පුතේ අද අපි පටන් ගන්න යන්නේ සමගාමී සමීකරණ. ඒ කියන්නේ ගොඩ දෙනෙක්ට අමාරු වෙන මෙන්න මේ පාඩම. මොකද්ද? සමගාමී සමීකරණ. පුතේ මේකේ අමාරුම තැන තමයි ළමයින්ට මොකද්ද? සමීකරණය උත්පාදනය කරන විදිය. සමීකරණ විසඳන්න ගොඩක් දෙනෙක්ට පුළුවන් වුණාට මේක උත්පාදනය කරන්න තමයි අමාරුම කොටස. එහෙනම් අපි බලමු මේ පාඩම කොහොමද කරන්න කියලා. හරි. පුතේ එහෙනම් සමගාමී සමීකරණ. පුතේ මොනවද මේ සමගාමී සමීකරණ කියන්නේ? අපි දන්නවා සමීකරණයක් කියලා කියන්නේ සමාන ලකුණක් සහිත දෙපැත්තේ පද හෝ ප්‍රකාශන තියෙන ඒවා. ඒ කියන්නේ අපිට આવොත් a සමානයි 5යි. මේක සමීකරණයක්. එතකොට b සමානයි 3යි. මේකත් සමීකරණයක්. හැබැයි පුතේ සමගාමී සමීකරණයක් කියන්නේ එක සමාන ලෙස ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවට දැකලා තියෙනවද? තාත්තගේ මූණෙත් ලපයක් තියෙනවා නම් පුතාගේ මූණෙත් ලපයක් බොහෝ දුරට තියෙනවම තමයි. තාත්තා පොඩ්ඩක් මෙහෙම ඇලේට යනවා නම් පුතා යන්නේ පොඩ්ඩක් මෙහෙක් කරගෙන ඒක තමයි මේ වීඩියෝවට නෙමෙයි කියන්නේ. හැබැයි සමගාමී සමීකරණ කියන්නේ අන්න ඒ වගේ මාතෘකාවක්. ඒ කියන්නේ පුතේ යම්කිසි දෙයක a b වගේ බීජීය ප්‍රකාශන තියෙනවා නම් ඊට පහළ තියෙන සමීකරණෙත් ඒ වගේම a b එහෙම නැත්නම් a හරි විතරක් හරි එහෙම නැත්නම් b විතරක් හරි ඉන්න සමීකරණයක් තියෙනවම තමයි. ඉතින් මෙන්න මේ වගේ සමීකරණ දෙකක් එහෙම නැත්නම් අපි කියනවා මේ වගේ තනි සමීකරණයක්. ඒ කියන්නේ මොනවාරි එක නොදන්නා පදයක් පමණක් තියෙන සමීකරණයක් විසඳන්න අපිට හරිම ලේසි. හිතන්න මෙන්න මෙහෙම නයි කියලා පුතා. x ධන 5 සමානයි 20යි කියලා. පුතේ මෙන්න මේ සමීකරණය විසඳන්න කියන්නේ මෙයාගේ x තනි කරන්න කියන එක. මොකද විසඳනවා කියන්නේ නොදන්නා දෙයට උත්තරේ සෙවීම. මෙයාගේ තියෙන එක නොදන්නා පදයයි x. එහෙනම් මෙන්න මෙයා තනි කරනවා වැඩේ හරි. පුතේ එහෙනම් මම මේ ධන 5 යවනවා මේ සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තට. එහෙනම් ධන 5 පැත්තට ගියොත් ඍණ 5යි. එහෙනම් අපිට එනවා x සමානයි 20 ඍණ 5. පුතේ 20ෙන් 5ක් අඩු කරොත් අන්න හරි 15යි. එහෙනම් අපිට එනවා x සමානයි 15යි. පුතේ අපි අයි මේ සමීකරණය බොහොම ලේසියෙන් විසඳුවේ. මෙයාගේ එක සමීකරණයේ නොදන්නා පද එකයි. පුතේ ඇත්තටම නොදන්නා පද එකයි නම් අපිට හරි ලේසියෙන් එක සමීකරණයක විසඳන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ එන්නේ නොදන්නා පද දෙකක් එනවා. හිතන්න අපිට තව ගානක් එනවා මෙන්න මෙහෙම x ධන y සමානයි 30යි. පුතේ මෙයාගේ x හොයන්න පුළුවන්ද? මෙයාගේ x හොයන්න බෑ පුතේ. ඇයි? මෙයාගේ නොදන්නා පද දෙකක් තියෙනවා. පුතේ එහෙනම් නොදන්නා පද දෙකක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම සමගාමී එකම විදියට යන. එහෙම නැත්නම් එක්කෝ x සහ y කියන දෙන්නම ඉන්න තව එක සමීකරණයක් ඕනේ. එහෙම නැත්නම් x විතරක් හරි එහෙම නැත්නම් y විතරක් හරි ඉන්න තවත් එක සමීකරණයක් ඕනෙමයි. ඇයි? නොදන්නා පද දෙකයි නම් අනිවාර්යයෙන්ම සමීකරණ දෙකක් ඕනේ පුතේ යාළුවෝ උත්තර ගන්න. හිතන්න නොදන්නා පද තුනක් තියෙන සමීකරණයක් එනවා. ඔයාලට සමීකරණ කීයක් ඕනද? අන්න හරි පුතා. තුනක් ඕනේ. ඔයාලට එනවා නොදන්නා පද පහක් තියෙන සමීකරණයක්. සමීකරණ පහක් ඕනේ. හැබැයි උඹලගේ හෝ අපේ වාසනාවට පුතේ අපිට එන්නේ නොදන්නා පද දෙකක් තියෙන සමීකරණ විසඳන්න විතරයි. එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ සමගාමී සමීකරණ විසඳන්නේ කියලා. පුතේ එහෙනම් ඒගොල්ලෝ අපිට කියන්නේ එළුවන් ගාන xද කුකුලන් ගාන y ලෙස ගන්න කියලා. එහෙනම් මම ගන්නවා පුතේ එළුවන් ගණන සමානයි x ද කුකුලන් ගාන. එහෙනම් කුකුලන් ගණන සමානයි y ද ලෙස ගන්න කියලා. එහෙනම් අපි ලියන පුතේ y ද ලෙස ගනිමු. ඒගොල්ලෝ කියන දේ කරනවා. පුතේ එහෙනම් ඊළඟට කියනවා ලෙසගෙන එළුවන් හා කුකුලන් ගණන වෙනම සොයන්න කියලා. පුතේ එහෙනම් මේකට අපි මුලින්ම සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ගන්න ඕනේ. එහෙනම් පුතේ ඒක ගොඩනගා ගන්න නම් අපි මුලින්ම මේ ගණන ආපහු මුලින් ඉඳන් කියවන්න ඕනේ. මේක දැන් ලියලා තියෙන ඉඳන් අපිට මේ වචන දැක්කම ඒක මැවිලා පේන්න ඕනේ. එහෙනම් බලමු අපේ මේ ගානේ තියෙන අමාරුම කොටස සමීකරණ දෙකක් කොහොමද ගොඩනගා ගන්න කියලා. පුතේ මේකේ තියෙනවා සත්ත්ව ගොවිපලක එළුවන් හා කුකුලන් පමණක් ඇත. පුතේ මේ සත්ත්ව ගොවිපලේ වෙන මුකුත් සත්තු ඉන්නවද? නෑ පුතේ. මෙයාගේ ඉන්නේ එළුවනොයි කුකුලනොයි විතරයි. එහෙනම් අපිට කියනවා එම ගොවිපලේ සිටින මුළු සතුන් ගණන. පුතේ මේ ගොවිපලේ ඉන්නේ මේ සත්තු දෙන්න විතරයි නම් මේකේ ඉන්න මුළු සතුන් ගාන කියන්නේ මේ සතුන් ಜಾති දෙකේ එකතුව විතරයි. ඒ කියන්නේ එළුවන් ගණන සහ කුකුලන් ගණන කියන මේ දෙකේම එකතුව අපිට කියනවා කීයයිද? 20යි පුතේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න පළවෙනි අපේ සමීකරණය මොකද්ද? x ධන y සමානයි 20යි. පුතේ
බබෙක් ඉපදුන ගමන් මොකද කරන්නේ? බබෙක් ඉපදුන ගමන් අපි කරන්නේ සාමාන්‍යයෙන් යාට නමක් තියෙනවා. බොහෝ දුරට ඉපදෙන කලිනුත් අපි යාට නමක් තියලායි තියෙන්නේ. පුතේ එහෙනම් මෙන්න බබෙක් ඉපදුනා. සමීකරණයක් ඉපදුනා. එහෙනම් අපි දාන පුතේ මෙයාට අනේ එක බබා. එහෙනම් දැන් කියවන පුතේ ඊළඟ දාන ඊළඟ ටික අපේ තියෙනවා මේකේ මෙම සතුන්ගේ සියලුම පාද ගන්න 72කි. පුතේ එහෙනම් මෙම සතුන් කියන්නේ මේ එළුවන්ගේ කුකුලන්ගේ කියන දෙගොල්ලන්ගේම පාද ගන්න. ඉතින් පුතේ අපි දන්නවා එළුවෙකුට කකුල් කීයද? 4යිනේ. 5ක් මොකද අමතර වූ ගෙනියන්නේ නැහැ නේ පුතා. එහෙනම් 4යි තියෙන්නේ එළුවෙකුට. එහෙනම් එළුවෙකුට 4යි නම් ඒ වගේ එළුවන් කීයක් ඉන්නවද පුතේ? එළුවෝ ඉන්නේ x ප්‍රමාණයක්. එහෙනම් 4 ගාන x ප්‍රමාණයක් කියන්නේ 4 වාරයක් x අපි කියනවා 4යි x. අන්න පුතේ එළුවන්ගේ තියෙන පාද ගාන. හැබැයි අපිට කියන්නේ එළුවන්ගේ නෙමෙයි සතුන්ගේ මෙම සියලුම සතුන්ගේ පාද ගාන 72යි කියලා. පුතේ එහෙනම් 4යි x ධන. එහෙනම් දැන් හොයන්න ඕනේ කුකුලන්ට. පුතේ කුකුලන්ට පාද කීයද? 2යි. අමතර එකක් ගෙනියන්නේ නෑ වාහනවල වගේ. තේරුණා? එහෙනම් පුතේ කුකුලෙක් තියෙන පාද 2යි. එහෙනම් ඒ වගේ කුකුල්ලෝ කී දෙනෙක් ඉන්නවද පුතේ? y ප්‍රමාණයක්. එහෙනම් 2 ගානේ y ප්‍රමාණය කියන්නේ 2යි y. එහෙනම් පුතේ මේ පාද ඔක්කොගෙම එකතුව කීයයි කියනවද? අපිට ඒගොල්ලෝ කියනවා 72යිලු. අන්න පුතේ එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක සමානයි 72යි. පුතේ හරිම සෝයි. මෙන්න ඊළඟ බබත් ඉපදුනා. එහෙනම් බබෙක් ඉපදුනොත් මොකද කරන්නේ? අන්න හරි නමක් දානවා. පුතේ මෙයාට මම දානවා 2 බබා. එහෙනම් සමීකරණ දෙකක් ඇවිල්ලා ඉවරයි. පුතේ එහෙනම් දැන් තියෙන්නේ අපිට මේක විසඳන්න. ඇත්තටම දැන් මෙතනින් පස්සේ මේ ගාන ඕනෙත් නැහැ වගේ. මොකද අපිට අමාරුම දේ කරා මොනවාද පුතේ? සමීකරණ දෙක ගොඩ නැගුවා. එහෙනම් බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. පුතේ මේ සමගාමී සමීකරණ මේ සමගාමී සමීකරණ විසඳන්න මම ඔයගොල්ලන්ට අමුතුම තියරියක් කියලා දෙනවා. ඒක තමයි පුතේ සලකුණ තියරි එක. මොකද්ද? සලකුණ තියරි එක. පුතේ එහෙනම් බලමු මොකක්ද මේක හදන්නේ? කොහොමද මේක හදන්නේ කියලා. පුතේ සලකුණ. එහෙනම් බලමු මොකක්ද මේ සලකුණ කියන්නේ කියලා. සලකුණ තියරි එක. බලමු කොහොමද හදන්නේ කියලා. පුතේ මෙයාගේ මුලින්ම තියෙන මොකද්ද? සයන්න. පුතේ ඒ කියන්නේ මුලින්ම අපි හදන්න ඕනේ මෙයාගේ සංගුණක සමාන කරගන්න එක. පුතේ මට කියන්න සංගුණක. මොනවද පුතා සංගුණකය කියන්නේ? සංගුණකය කියන්නේ සංඛ්‍යාත්මක ගුණිතය. එහෙනම් අපි බලනවා x වල සංඛ්‍යාත්මක ගුණිතය. එහෙම නැත්නම් සංගුණකය. පුතේ මේ x වල සංගුණකය කීයද? මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ කියන්නේ 1යි. මෙයාගේ x වල සංගුණකය කීයද පුතේ? 4යි. මට කියන්න මේ x වල සංගුණක සමානද? නැහැ. එහෙනම් මේක x ගේ පැත්තෙන් හදන්න ගියොත් චුට්ටක් අමාරුයි. එහෙනම් අපි බලනවා y ට. පුතේ මෙයාගේ y වල 1යි, මෙයාගේ y වල 2යි. y වල සංගුණක සමානද? ඒත් සමාන නෑ පුතේ. එහෙනම් මෙයාගේ 1යි 2යි සමාන නෑ. එහෙනම් හොඳින් හෝ නරකින් අපි මෙයාගේ සංගුණක අනිවාර්යයෙන්ම සමාන කරගන්න ඕනේ. පුතේ එහෙනම් අපිට පුළුවන් එක කීයෙන් හරි වැඩි කරොත් 4 වෙනවද? ඔව්. එහෙනම් x වල සංගුණක සමාන කරගන්න එක තරමක් දුරට ලේසි. පුතේ මට කියන්න මෙයාගේ 1යි මෙයාගේ 2යි. එක කීයෙන් හරි වැඩි කරොත් 2 වෙනවද? ඔව්. එක දෙකෙන් වැඩි කරපුව ගමන් 2 වෙනවා. පුතේ එහෙනම් මේ දෙන්නම එක සමාන ලෙස අපිට සංගුණක සමාන කරන එක හරිම පහසු දෙයක්. පුතේ එහෙනම් ඔයාලට ආස එක්කෙනෙක් ගන්න. y ට ආසයි නම් y x ගන්න. ඔය y ට ආසයි නම් පුතේ ඔය y ට ගන්න. ඔය කැමති දෙයක් ගන්න. එහෙනම් මම මේ ගානේ ගන්න පුතේ y ට ආසයි මම. එහෙනම් y වල පුතේ සංගුණක සමාන කරලා. එහෙනම් මට කියන්න එක කීයෙන් හරි වැඩි කරොත් 2 වෙනවද? ඔව් පුතේ. දෙකෙන් වැඩි කරොත් 2 වෙනවා. හැබැයි මෙයා විතරක් වැඩි ගන්න පුළුවන් පුතේ දෙකෙන් බෑ. මෙයාගේ හැබැයි තියෙන මෙයාගේ ගෑණි. එයා ගෑණි කෑ ගන්නවා. ඔයා විතරක් හොඳට ඉන්න. අපි නිකන් ඉන්න ඕනේ වැඩකාරියෝ වගේ. පුතේ එහෙනම් එයාට අසාධාරණයක් කරන්න බෑ. එහෙනම් එයාත් වැඩි කරන්න එනවා දෙකෙන්. එයා විතරක් වැඩි කරන්න පුළුවන්ද පුතේ දෙකෙන්? බෑ පුතේ. අසරණ අම්මා බලාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ විතරක් වාහනේ ගිහලා හොඳට අතල් ගන්න. මම මෙතන ගෙදර තනියම ඉන්න. පුතේ අපි අසාධාරණ වැඩ කරන්නේ නැහැ. අපි ගණන් හදන දරුවෝ විසින් වශයෙන් අපි එහෙම අසාධාරණ වැඩ කරන්නේ නැහැ. එහෙනම් පුතේ මෙයාවත් වැඩි කරනවා දෙකෙන්. ඒ කියන්නේ සමීකරණයක එක්කෙනෙක්ව විතරක් වැඩි කරන්න බෑ පුතේ. ඒ මුළු සමීකරණයම අපි වැඩි කරන්න ඕනේ වැඩි කරනවා නම්. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පළවෙනි බබා මම වැඩි කරනවා දෙකෙන්. හරි. පුතේ එහෙනම් x දෙකෙන් වැඩි කරොත් අපිට ලියන්න පුළුවන් 2යි x ධන
y දෙකෙන් වැඩි කරොත් අපිට ලියන්න පුළුවන් පුතේ 2y සමානයි. එහෙනම් අපිට එනවා 20. පුතේ 20 දෙකෙන් වැඩි කරොත් කීයද? 40යි. අන්න පුතේ පළවෙනි බබා ලකු වුණා. නේද? පොඩි කාලේ අපිට අම්මා කියනවා පුතේ මේක අරෙන් ගිහලා තියන්න. අපි මොකද කියන්නේ? දෙන්නම මං ගිහලා අරෙන් තියන්න කියලා දෙනවා. හැබැයි පුතේ අපිට ලොකු කාලේදී අම්මා කියනවා පුතේ මේක අරෙන් ගිහලා තියන්න. මොකද කියන්නේ? බෑ මං කරන්නේම නෑ. ඇයි? මොකද? පුතේ ලොකුයිදී උඩ මොනවද දෙන්නේ? ඌට එනවා අං එනවා. එහෙනම් පුතේ මෙන්න එක බබා ලොකු වුණා. එහෙනම් ඌට අඟක් එනවා. අපි මේකට කියනවා එක ඩෑෂ් කියලා. පාට ආසයි නම් මේකට වෙන මාර්කයක් දාන්න පුළුවන්. හැබැයි වඩා හොඳයි එක ඩෑෂ් කියලා දාන්න එක. මොකද අපිට ඒකෙන් තේරෙනවා එක දෙන්න වැඩ නැහැ කියන එක. පුතේ එහෙනම් දැන් බලන්න එක ඩෑෂ් බවයි දෙකයි තමයි වටින්නේ. මට කියන්න මේ දෙන්නගේ දැන් y වලට සංගුණක සමාන කරේ. සංගුණක දැන් සමානයි. එහෙනම් වැඩේ ඉවරයි. දැන් තියෙන පුතේ ඊළඟ කොටස එකම එක කොටසයි මොනවද? ලකුණු. පුතේ ලකුණු අවස්ථා දෙකයි. එකක් ලකුණු සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලකුණු අසමාන වෙන්න පුළුවන්. ඉතින් ওই දෙක විතරයි පුතේ මේකේ තියෙන්නේ. එහෙනම් අපි දන්නවා අයන්න අයන්න නෙමෙයි. පුතේ කියන්නේ අයන්න නෙමෙයි. ඒ කිව්වෙස පුතේ අසමානයි. අසමානයි කියන්නේ තියෙනවා නේද පුතේ අයන්න? ඒක තමයි මේ අයන්න. අසමානයි නම් ආයිනේ අයන්න. පුතේ අඩු කිරීමේ තියනවා නේද අයන්න? අයනම් අසමානයි නම් අඩු කරනවා නෙමෙයි. පුතේ එහෙනම් මට කියන්න අඩු කරනවා නෙමෙයි නම් මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම් ලකුණු සමාන නම් මොකද කරන්න ඕන පුතේ? අන්න හරි. එකතු කරනවා නම් මේක අනිවාර්යයෙන්ම මෙයා අඩු කරන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ කරන්න කියලා අපි බලමු පුතේ. හරි. එහෙනම් අපිට තියෙනවා මේ දෙන්නගෙන සංගුණක හරි. එහෙනම් ලකුණු බැලුවා පුතේ මෙයක් දන සංගුණක සමාන කරේ y ගේ නම් y ගේ ලකුණු බලන්න ඕනේ. හරිද? මනමාලි බලන්න ගිහිල්ලා අක්කා බලන්න කියලා පුතේ නංගි දිහා බලන්නේ නැහැ. ඒව නරක වැඩ. තේරුණා? එහෙනම් අක්කා බැලුවා නම් අක්කා y ගේ නම් සංගුණක සමාන කරේ y ගේ තමයි ලකුණු බලන්නේ. පුතේ එහෙනම් ධන නම් ධන. පුතේ ලකුණු සමානයි. ලකුණු සමාන නම් මොකද කරන්නේ? ඒ සමීකරණ දෙක අඩු කරනවා. පුතේ එහෙනම් මට කියන්න 40න් 62ක් අඩු කරනද අපිට ලේසි 72න් 40ක් අඩු කරන්නද? පුතේ 72න් 40ක් අඩු කරන්න. එහෙනම් මම හැමදේම මාතෘකාව විදිහට දෙනවා. එහෙනම් මේ 72න් 40ක් ඒ කියන්නේ දෙවෙනි බබාගෙන් එක ඩෑෂ් බබා අඩු කරනවා. පුතේ එහෙනම් දෙක බබාගෙන් අඩු කරනවා එක ඩෑෂ් බබා. අන්න මාතෘකාව විදිහට. එහෙනම් පුතේ මේක නිකන් අඩු කිරීමක් නෙමෙයි. මේක ඇවිල්ලා සමීකරණ අඩු කිරීමක්. පුතේ සමීකරණ අඩු කරන්නේ අපිට හිතිච්ච විදිහට අඩු කරන්න බෑ. සමීකරණ අඩු කරන්න නම් පුතේ පැත්තෙන් පැත්ත ඕනේ අඩු කරන්න. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. බලන්න. දෙවෙනි සමීකරණේ වම් අත පැත්ත. පුතේ. එහෙනම් දෙවෙනි සමීකරණේ වම් අත පැත්ත. මම මේක දිහා බල බල කරන්නේ. එහෙනම් 4x ධන 2y. පැත්තක් නම් පුතේ අනිවාර්යෙන්ම වරහණක් දාන්න ඕනේ. අඩු කිරීම. එක ඩෑෂ් බබාගේ වම් අත පැත්ත. පුතේ. එහෙනම් මේ අනිත් පැත්තක්. එහෙනම් අනිවාර්යෙන්ම වරහණක් දාන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2x ධන 2y වරහණක් දාන්න. සමානයි. ආයි මේක බලමු. දෙක ඍණ එක ඩෑෂ්. එහෙනම් පුතේ දෙවෙනි සමීකරණේ දකුණු අත පැත්තෙන් අපි අඩු කරන්න ඕනේ පළවෙනි ඩෑෂ් බබාගේ දෙක මේ දකුණු අත පැත්ත. එහෙනම් පුතේ 72කින් පැත්තක් නම් වරහණක් දානවා. අඩු කරනවා පුතේ 40. පැත්තක් නම් අනිවාර්යයෙන්ම වරහණක් දාන්න ඕනේ. හරි. එහෙනම් දැන් තියෙන්නේ මේක සුළු කරන්න. පුතේ මට කියන්න මේක ඇතුළේ ඊට සුළු වෙනවද? අලින්ට කොටි එක්කම වෙනවද පුතා? හොඬ වල තියෙන කොටි දැල්ලා තියෙනවද? පුල්ලි තියෙන අලි. පුතේ කියන්නේ අලින්ට කොටි එක්කම වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙන්න මිනිඩා මේක එකතු කරන්න බෑ. මේ වරහන් එළියෙන් කවුරුත් තියෙනවද පුතේ? එළියෙත් කවුරුත් නැහැ. එහෙනම් මේ වරහනේ ඇත්තටම මේක වැදගත් කමක් නැහැ. එහෙනම් ඇයි දැම්මේ? අපි බලමු. එහෙනම් මේ වරහනේ පුතේ ඇති වැදගත් කමක් නැහැ. එහෙනම් අපිට එනවා 4x ධන 2y. මෙයාගේ ඇතුළේ මිනිඩා සුළු වෙනවද? මම අර කලින් කියව කතාව. පුතේ අලින්ට කොටි එක්කම වෙන්නේ නැහැ. ඇයි x වලට y ලා එකතු වෙන්නේ නැහැ. එහෙනම් මෙයාට ඉතින් කවුරු ඉන්නවද? ඉන්නවා පුතේ. කවුද? ඍණක් ඉන්නවා. එහෙනම් ඍණ වාරයක් ධන. පුතේ ඍණ වාරයක් ධන ඍණයි. එහෙනම් අපිට එනවා ඍණ 2x. වරහණකට එළියෙන් තියෙන කෙනෙක්. ඒ වරහණේ ඇතුළේ ඉන්න හැමෝටම අයිති. එහෙනම් පුතේ ඍණ වාරයක් ධන නැවත ඍණ 2y සමානයි. පුතේ 72. මේක ඇතුළේ සුළු වෙන දෙයක් ඇත්තෙම නැහැ. එළියුත් කවුරුද දෙන 72ම තමයි. මේක ඇතුළේ මීටර් සුළු වෙන්නේ නැහැ පුතේ. හැබැයි එළියෙන් ඉන්න ඍණක් ඍණ වාරයක් ධන ඍණ 40යි. පුතේ එහෙනම් 72කින් 40ක් අඩු කරොත් කීයද? 32යි.
එහෙනම් අපිට එනවා මේ පැත්තෙන් පුතේ මේ බලන්න හරිම සෝයි දෙයක් වෙන්නේ බලන්න මං ආසයි කිව්ව වයිට බලන්න පුතේ ආසයිට මොකද වෙන්නේ කියලා එහෙනම් ධන 2යි වයිට අනේ ඍණ 2යි වයි කැපිලා යනවා පුතේ එහෙනම් ආසය අපිට නැති වෙනවා තේරුණාද පුතේ එහෙනම් මෙන්න බලන්න ඕනකට ආස කරන්න යන්න එපා මෙන්න බලන්න පුතේ එහෙනම් 4x ගෙන් 2x එකක් අඩු කරොත් කීයද 2x එහෙනම් අපිට එනවා 2x සමානයි 32යි හැබැයි අපිට ඕනේ x එහෙනම් පුතේ දැන් වැඩේ හරි අතනදී සමීකරණේ xy කියලා දෙන්නෙක් ඉඳියා දැන් ඉන්නේ එකම එක්කෙනයි එහෙනම් යා තනි කරන්නයි තියෙන්නේ දැන් එහෙනම් වැඩි කිරීම දෙක යන පැත්තට ගියොත් පුතේ එයා අඬාගෙන යන්නේ බෙදි කිරීම නෙමෙයි පුතේ බෙදීම 2යි එහෙනම් x සමානයි 32 බෙදීම 2යි පුතේ 32 දෙකෙන් බෙදුනොත් කීයද අපිට එනවා 32 දෙකෙන් බෙදුනොත් 16යි පුතේ වැඩේ කොට අපි එක්කෙනෙක්ව හෙව්වා පුතේ එකකට උත්තරයක් ගත්තා නම් හරිම ලේසි දෙයක් තියෙන්නේ දැන් මෙයා වරන් ගිහලා ඔයා ආසම බබෙකුට ආදේශ කරන්න එහෙම නැත්නම් මම කියනවා ලේසිම බබෙකුට කොහොමද සෙයිම බලන්නේ බලමු පුතා බලන්න අපිට තියෙනවා මෙයාගේ සමීකරණ ඇත්තටම ගත්තොත් 1 2 1 ඩෑෂ් කියලා සමීකරණ තුනක් පුතේ මෙයාගේ ලේසිද කියලා බලන්නේ සංගුණක විතරක් නිකන් එකතු කරන්න ලකුණු නැතුව එහෙනම් 1 1 2යි අනේ චූටි පුතේ 4යි 2යි අම්බෝ යාගේ ලොකු හරිද 2යි 4යි යා ටිකක් ලොකුයි එහෙනම් පුතේ ලේසි මෙත් වෙනා 1 1 2 කියලා අපි මේ චූටිව සමීකරණය එහෙනම් පුතේ මම අන්න එයාට ආදේශ කරනවා කියන්නේ පළවෙනි බබාට ආදේශ කරනවා එහෙනම් අපිට පළවෙනි බබාගේ තියෙන්නේ x ධන 2 සමානයි 20යි එහෙනම් පුතේ මම ලියනවා x ධන 2 සමානයි 20යි මම මෙයාගේ ආදේශ කරන්න යන්නේ එහෙනම් x සමානයි 16 මම ආදේශ කරනවා මම හැමදේම ලියනවා කියලා මම කිව්වා හරිද පළවෙනි බබාට ආදේශ කරනවා හරි එහෙනම් පුතේ පළවෙනි බබාව මම මෙතනට ගෙනවා එහෙනම් අපිට එනවා x ධන y සමානයි 20යි හැබැයි දැන් x උත්තරේ දන්නවා කීයද පුතේ 16 එහෙනම් x තියෙන ඕනම තැනකට මට දැන් දාන්න පුළුවන් 16 කියලා. එහෙනම් 16 ධන y සමානයි 20යි. මට ඕනේ දැන් y පුතේ. එහෙනම් ධන 16 පැත්තට ගියොත් ඍණ 16යි. එහෙනම් අපිට එනවා 20 ඍණ 16. පුතේ 20ෙන් 16ක් අඩු කරොත් අපිට එනවා 4යි. පුතේ ඉවරද? ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. ඇයි පුතේ? දැන් හිතපන්. අපේ පැත්තේ තියෙන පාරක්. මම කියනවා. මං හිතනවා මම ඇවිත් කෙනෙක්. මම කියනවා පුතා. මම මේ මුළු පාරම තාර වලින් වහනවා. හැබැයි පුතේ මම කාදාත් එහෙම කරන්නේ නෑ. මම පොඩ්ඩක් ඔය තාර ටිකක් දාලා වැල් ටිකක් දාලා පාර වහලා. හැබැයි පුතේ පාර ඕපන් කරන්න නිකන් නෙමෙයි. පාර ඉස්සරහා මම ගහනවා බෝඩ් එකක්. ෂෙහාන් මැතිතුන් විසින් නිවොන්න ලද්දකී කියලා. පුතේ එහෙනම් මේක ඉවර වෙන්න නම් බෝඩ් එකක් ගහන්න ඕනේ. මොකක්ද? මේ xy කියලා කියන්නේ කවුද? පුතේ x කියලා අපි ගත්තේ එළුවන් ගණන. එහෙනම් අපිට ලියන්න පුළුවන් එළුවන් ගණන සමානයි 16යි. y කියලා ගත්තේ පුතේ කුකුලන් ගණන. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් කුකුලන් ගණන සමානයි 4යි. මෙන්න පුතේ අපේ සමගාමී සමීකරණ ගානේ අවසානය. ආයිබෝන්.